සමගම රිලීස් කරන්න ඉන්න iPhone 18 Pro Max එක මේ සැප්තැම්බර් රිලීස් කරනවද? එහෙම නැත්නම් මේක වටිනවද? මේකේ performance කොහොමද? මේකේ කැමරාව කොහොමද? ඒ වගේ විස්තර අද මම වීඩියෝෙන් කතා කරනවා. වැඩි කතා නැතුව අපි යන් වීඩියෝට යන කලින් මාව subscribe කරලා like කරලා comment කරලා share කරලා යනත් අමතක කරන්න බා. එහෙනම් අපි යන් වීඩියෝ එකට. ආදරෙන් සතුටින් පිළිගන්නවා PC Studio YouTube channel එකට. අද මම කතා කරන්නේ iPhone 18 Pro Max එක ගැන. iPhone 18 Max එක ගැන. iPhone 18 Pro Max එකත් iPhone 17 Pro Max එකත් physically බැලුවොත් ඔයගලන්ට කිසිම වෙනසක් බලා ගන්න වෙන්නේ නැහැ. ඒත් පොඩි වෙනසකට තියෙන්නේ ඔය color range එක. ඉතින් මේ color range එක ඇවිල්ලා 17 Pro Max එකේ main color එක ඇවිල්ලා orange කියන එක. ඒ වගේම 18 Pro Max එකේ main color එක ඇවිල්ලා dark cherry එක. ඒ වගේම color ගණනාවක් තියෙනවා 18 Pro Max එකේ. 18 Pro Max එකේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් main color හතරක්. ඉතින් ඉස්සෙල්ලාම ඇවිල්ලා light blue, silver, dark grey, dark cherry කියන colors හතරෙන් ඔයගලන්ට මේ 18 Pro Max එක බලා ගන්න පුළුවන්. Max එකේ ඊට අපි යන්නේ processor එක ගැන කතා කරන්නේ. ඉතින් processor එක ඇවිල්ලා A12 Pro කියන processor එක තමයි. ඉතින් මේකෙන් ඔයාගේ phone එක iPhone 18 Pro Max එක කිසිම lag ගන්න නැතුව use කරන්න පුළුවන්. අපි දැන් කතා කරමු කැමරාව ගැන. ගොඩක් අය කැමති කැමරාවන්නේ. ඉතින් කැමරාව ඇවිල්ලා 17 Pro Max එකත් 18 Pro Max එකත් කිසිම වෙනසක් බලා ගන්න පුළුවන් ඉන්නේ නැහැ. මෙගාපික්සල් වලින් ඒත් ඔයාලට බලා ගන්න පුළුවන් variable aperture lens එක. ඉතින් මේ lens එකෙන් ඔයාලට පුළුවන් ඔයාගේ videos, photos ලස්සනට capture කරගන්න. ඉතින් මේ කියන්නේ මේ lens එකෙන් ඔයා කියනවා ඔයාගේ වීඩියෝ කරන තැනකට ඔයා එළිය වැඩි. ඒත් මේ lens එකෙන් ඔයාගේ ඒ වීඩියෝ එකේ එළිය අඩු කරලා දෙනවා. ඊට පස්සේ එළිය නැත්නම් එළිය වැඩි කරලා දෙනවා කියන්නේ සාමාන්‍ය දේ කරලා. ඊට පස්සේ ඔයාට ඕන නැත්නම් බ්ලර් කරන්න පුළුවන් කියන මේ lens එකෙන් මාරම වටිනා පුළුවන් මේ කැමරාවට. දැන් අපි කතා කරමු display එක. ඉතින් display එක ඇවිල්ලා A17 Pro Max එකත් 18 Pro Max එකත් කිසිම වෙනසක් වෙන්නේ නැහැ. දෙකම ඇවිල්ලා 16.9යි කියන ඉන්චස් වලින් තමයි මේ දෙකම display එක හැදිලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ට මේක physical මම කියන්නේ වෙනසක් බලා ගන්න වෙන්නේ නැහැ කියලා. ඒ නිසා තමයි display size එකත් කිසිම වෙනසක් කරන්නේ නැති. මම කතා කරන අද RAM එකයි ROM එකයි. ඉතින් RAM එක ඔයගලන්ට බලා ගන්න පුළුවන් 12GB වලින්. ඊට පස්සේ ROM එක බලා ගන්න පුළුවන් වට 256GB 512GB 1TB 2TB කියන ඔයාලා බලා ගන්න පුළුවන් ROM එක. ඉතින් ඒ වගේම දැන් අපි කතා කරමු price එක ගැන. දැන් අපිට හරියම price එක කියන්න බෑ මොකද තාම release වෙලා නැති හින්දා ඒත් ගොඩක් අය කියනවා iPhone 17 Pro Max එකට $100ක් වගේ වැඩි වෙයි කියලා. මොකද හේතුව 18 Pro Max එකේ කියන්නේ A20 Pro processor එක හදන්න ගොඩක් invest වෙනවා. ඒ වගේම මේ දවස්වල high price වලට යන හින්දා මේකේ ගාණ පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන් කියලා ගොඩක් අය කියනවා. ඉතින් අපි බලමු හරියට මොකක්ද වෙන්නේ කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් සැප්තැම්බර් මාසේ. ඉතින් සැප්තැම්බර් මාසේ මේක රිලීස් කරනවා කියලා ගොඩක් කියන්නේ Apple සමගම කියනවා. ඉතින් මේක රිලීස් කරන්න ඉන්නේ එක්ක දෙපාරකට එක්ක එකපාරකට. ඉතින් මේක දෙපාරකට රිලීස් කරොත් 18 series එක දෙකකට කඩලා දෙපාරකට launch කරන්න තමයි මේක හිතන් ඉන්නේ. එහෙම නැත්නම් සැප්තැම්බර් මාසේ full series එකම ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ වටින්නේ නැති කියලා. ඉතින් මා subscribe කරලා like කරලා comment කරලා share කරලා යන්නත් අමතක කරන්න එපා. එහෙනම් මම ඇවිල්ලා PC Studio